ちょっとみんなにこれもしあげるんであれば、一回ちょっとこういう流れでやりたいからってみんなに言って、そこからスタートした方がいい。そうだね。じゃないとちょっと無駄ない。ඔව්. දැන් මෙහෙමයි. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ පිළිවෙලට ඔයගොල්ලන්ගේ ජිගෝෂෝපා එක කරන්න ඒ ඇති. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් මේගොල්ලෝ සහ අපි අහන ප්‍රශ්න වලට පොඩ්ඩක් උත්තර දෙන්න. හරි විදියට. තේරුණාද? ඔව්. ඒ අහන එකට විතරක් උත්තර දෙන්න මේ නැත්තම් මේක කරගන්න හම්බෙන්නේ නැහැ. ඔය අවන්ත කියන්නකෝ විස්තරය ඔබගේ. ඈ? විස්තරය කියන්න. විස්තරය කියන්න කියලා කියන්න. කොයි අවුරුද්දද ජපාන් ගියේ විස්තරයක් කියන්න උන්ට. කියන්න. අපි ඉතින් ගිය අවුරුද්ද ඕනේ අවුරුද්ද කියන්නේ. අවුරුද්ද කියන්නේ. ඔගේ ගිය අවුරුද්දේ 19 තමයි වැස්සේ මෙහෙට. අපේ 19 ගිය අවුරුද්දේ. ඉතින් ඇත්තටම හොඳයි ඉතින්. හොඳ තැනකට එවලා තියෙනවා ගාන අඩු තැනකින් එවලා තියෙන්නේ. අනිත් අයත් එක්ක බලද්දි බාර ගාන අඩුවක් තියෙනවා. ආ ජෙනුයින් සර් කතා කරන විදියකින්ම ජෙනුයින්. අනිත් අය වගේ ඇඟිලි ගහන්න ඉන්නේ නැහැ. තේරෙනවා ඉතින් අපිට පස්සේ ආවම සර්ගේ ජෙනුයින් එක තේරෙනවා. ඉතල කියනවා වාගේ නම ආවි කොහෙන්ද කොයි කාලෙද ජපාන් ගියේ කොහෙන්ද දැන් ඉන්නේ? මම ආවේ පොළොන්නරුවේ ඉඳලා ක්ලාස් එකට ආවේ. ඒතකොට මං ගිය අවුරුද්දේ තමයි මෙහෙට ආවෙත්. ගිය අවුරුද්දේ අප්‍රේල් 19 මෙහෙට ආවේ. දැන් අවුරුද්දක් වෙන ඇවිල්ලා ඉතින් ෆුකුෂිමා වල ඉන්නේ මං. මේ අවුලක් නැහැ ඉතින් ක්ලාස් එකේ වුණත් සෙන්සර්ලාගෙත් හොඳට ඉගැන්නුවා. ඒ වැඩ ටිකත් ඉතින් හොඳට කරගත්තා. N5 පාස් වුණා. සර්ලාත් ඉතින් වැඩ ටික ඔක්කොම බලලා කරලා දුන්නා. ඉතින් අපිට බලන්න දෙයක් තිබුණේ නැහැ කිසිම දෙයක. ඉතින් ඩොකියුමන්ට් වල වැඩ පවා ඉතින් හැමදේම උගන්වපු එකේ ඉඳලා おはようございます。私はうどんと申します。カトナイガに住んでいます。今、20歳です。今、横浜の聖夜に住んでいます。いつ宮城に来たの？はい。私はサンドルワンと申します。今22歳です。じゃ日本ね、東京に聖夜に住んでいます。仕事は新聞配達です。どうぞよろしくお願いします。いつ行ったの日本に4月6日。4月6日ね。さっきね。はい。じゃあ次、タノちゃん。さあ、お願いします。私はタムジと申します。今、仙台ヨドラに住んでいます。私は22歳です。まだ仕事がしていません。සටෝ මේ සුමිවසෙන් අපි දෙන්න වැඩට යන්න හදන්නේ කියලා යන්නද ටක් ගාලා. එන මාළු පොටේට මුන් දෙන්න කතා කරමු. හයි. ස්කෝලර්ෂිප් එකෙන් ආවේ. හයම වල ඉන්නේ ඔක්කොම. දැන් වැඩට යන්න හදන්නේ. ඇත්තටම හොඳයි ඉතින් ඔයාලත් එන්න. දන්නවනේ මාව. මමයි රශී එක තැන ඉන්නේ වැඩ කරන්නෙත් එක මේ කයිෂ එකේ අපි දෙන්න එකට ආවේ ඒක පාරක් වැටුණා වයිද කළේ යන්න ගිහිල්ලා ඒ කියන්නේ හොඳයි වැටුණාට හොඳයි ඒ කියන්නේ එන්න මේ මේ තමන් ඒ කියන්නේ කරගත්තොත් ඉතින් හොඳයි ඒක අවුලක් නැහැ. හොඳයි. මේ එන ඔයගොල්ලෝ දෙන්න ගම්බත් දෙන්න. පරිසරය යමල්ලා. පිරසයි. සයනා. දිනුක. දිනුක යන්නේ අගදින ගියේ. අනේ ඔය අනිත් මෙහෙ ඇවිල්ලා තියෙනවා. තරයි පවත් විතර ඇවිල්ලා තියෙන්නේ. මම නම් ඉන්නේ ෆුකුෂිමා කෙන්වල. මගේ නම දිනුක. වැඩ කරන්නේ මේ කයිෂයක අපි වැඩ කරන්නේ අර වාහනවල කෑලි හදන තැනක. එතන අවුලක් නැහැ සාමාන්‍යයෙන් අනිත් තැන් වලට වඩා කියන්නේ මෙහෙ වියද මෙහෙම අඩුයි අපිට. සාමාන්‍යයෙන්
ඒ කියන්නේ තෝකියෝ සෙන්දයි ඒ පැති වලට වඩා මේ පැත්තේ වියදම අඩුයි කියලා හිතෙනවා. そういうことからじゃん。はいはい。マーランお願いします。 මම මාලන් ගෞතම් අවුරුදු 20යි මේ අවුරුද්දේ 4 වෙනි මාසේ 5 වෙනිදා ජපන් වලට ආවේ දැන් ඉන්නේ යොකොහාමාවල උරගා වල ඉස්කෝලේ යොකොහාමාවලම තියෙන ඉවතනි ගකුවෙන් オッケー。ありがとうございます。あちんとお願いします。 අචින්ත සාමියට තෝරන්න. මගේ නම අචින්ත මදුෂා මම ආවේ මේ අවුරුද්දේ 7 වෙනිදා ජපානයේ සෙන්දයි වලට ආවේ මගේ ඉස්කෝලේ තෝයෝ ඉන්ටර්නැෂනල් කල්චර් ඇකඩමි 何回あ、はいね。はい。次ブッティさん。ブッディスターお願いします。 මගේ නම බුද්ධික දුරුහාන් මම ආවේ අප්‍රේල් 7 වෙනිදා මම ඉන්නේ සෙන්දයි වල අපේ ඉස්කෝලේ තෝයෝ ඉන්ටර්නැෂනල් කල්චර් ඇකඩමි අපි දැන් අවුලක් නැහැ ඉතින් තාම ඔයගොල්ලෝ කවුද සෙන්දයි ඉන්න කට්ටිය පාර්ට් ටයිම් කරන්නේ නැහැ නේද කවුද? තාම කරන්නේ නැහැ තාම කරන්නේ නැහැ. තාම කරන්නේ නැහැ සෙන්සේ හරි. දැන් මේ ලක්ෂණ සෙන්පයි ඉන්නවා. ලක්ෂණ සෙන්පයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔයාගේ නම වයස සහ කවද්ද ජපාන්ට ආවේ කියලා පොඩ්ඩක් කියලා දෙය ටික විතර. මමද ඔව් ලක්ෂණ කියලා වෙනින් කෙනෙක් නැහැ මගේ නම ලක්ෂාන් මම ආවේ ගංකොතේ ඉඳලා මම ඔරියන් එකට ජොයින් තුනේ 2023 දෙසැම්බර් 1 හරියටම අවුරුද්දකට ආසන්න කාලයක් මම ඉගෙන ගත්ත ඔරියන් එකෙන් දැන් ජපානයේ සෙන්දයි වල තමයි මම පදිංචි වෙලා ඉන්නේ මම දැන් ඇවිල්ලා මාස 7ක් ජපානයට කොහොමද ස්තුතියි කියලා ඉස්සලම ජිකෝ ෂොක් එක බලන්න මම ඊට පස්සේ ප්‍රශ්න අහන්න. ඇහෙනවද? ඔව් මගේ ටික ෂොක් එකද? ඔව් ඉස්සලම ජිකෝ ෂොක් එක. එතකොට තව කවුද ඉන්නේ? ජිකෝ ෂොක් එක කරපා ඩියෝන්. මම ඩියෝන් මම මේ වැලින් ඉඳලා ආවේ දැන් මේ ඔරියන් එකට ආවේ අපේ අයියා දැනගෙන ඊට පස්සේ දැන් අපි ජපාන්ට ආවේ අප්‍රේල් 7 වෙනිදා දැන් සෙන්දයි උදවලා වල ඉන්නේ දැන්ට ඉස්කෝලේ වැඩ ටික සාමාන්‍ය විදිහට කරගෙන යනවා. අරිගතෝ අනිත් කට්ටිය කවුද දිලේක සාන? දිලේක සානුවේ සදීෂයි. මම දිලේක සඳරුවන් මං ආවේ සීදු ඉඳලා දැන් සෙන්දයි වල උදවලා ඉන්නේ අපේ ඉස්කෝල් එක සෙන්දයි තෝ ඉන්ටර්නැෂනල් ඇකඩමි. මගේ නම සදීෂ ප්‍රමෝද් මම ආවේ මීගොමේ කටුපිටේ ඉඳලා අපි ආවේ මේ මාසේ 7 වෙනිදා අපේ ඉස්කෝලේ ඉන්ටර්නැෂනල් තෝයෝ ඇකඩමි. නවෝදයさんお願いします。自己紹介だけでいいからね。アンミュートにしましょう。アンミュートから。アンミュートに。アンミュートから。私はナオデアです。私のスリランカ人です。私の家族は父と母と兄と ඔයාලා කොහෙන්ද ආවේ? ඔයගේ නම සහ ජපාන් කොහෙද ගියේ? දැන් ජපාන් ඉගෙන ගන්නේ කොයි ඉස්කෝලේද කියලා කියන්නේ. තේරුණාද? කියන්නේ සිංහලෙන්ද සලෙමෝ ඉංග්‍රීසියෙන් හෝ ජපාන් වලින්. සිංහලෙන් හරි
හායි විදුන්. සිංහල කියලා මම නවෝදයා. මම ආවේ ගිරුල්ල ඉඳලා. දැන් අපි ඉන්නේ සෙන්දායි නිකෙන් ඡායාවල. මගේ ඉස්කෝලේ තෝයෝ කොකුසයි බුන්කා ඇකඩමි. අපි ආවේ ගිය ඔක්තෝබර් ඉන්ටේක් එකේ. දැන් ඇවිල්ලා මාස 6ක් විතර වෙනවා. සංජය සන්තෝ. සංජයさんいるね。いるね。じゃあsanjayさんと boleh දෙන්න කියන්න. කවින් සර්. අයින කවින් සර්. මම කවින් මට වයස 21යි මම නිට්ටඹු ඉඳන් ආවේ දැන් ඉන්නේ උදවරා සෙන්දයි උදවරා මගේ ඉස්කෝලේ තෝයෝ සංජය මගේ නම සංජය මං ආවේ කටුනායකින් ඉඳලා මට අවුරුදු 21යි මම සෙන්දායි වල ඉන්නේ මගේ ඉස්කෝලේ තෝයෝ මොනිසුදි රේවේකා සර් මම රෙබෙකා මම දැන් ඉන්නේ ෆුකුෂිමාවල ශින්ශිරකාවවල මම දැන් මෙහෙට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා මම දැන් ඉතින් ඉගෙන ගන්නිමි ඉන්නවා නිමේෂ් මම නිමේෂ් මම සෙන්ඩයි වල ඉන්නේ ඉස්කෝලේ තෝයෝ එක මම දැන් ඇවිල්ලා මාස 6ක් වගේ වෙනවා OK ありがとう。ありがとう。じゃあ次楽しい。たかしさんね。楽しさ。楽しいかやろうだ。多分ちょっとおうす。こんにちはす。じゃあね、自己紹介ね。අර කියන්න වාගේ ළමයි කොහෙන්ද ආවේ සහ දැන් ඉන්නේ කොහෙද? කොයි ගානේ ජපානයේ? මගේ නම තරුෂි. මං ආවේ හලාවතේ ඉඳලා. මං දැන් ඉන්නේ ජපානයේ ෆුකුෂිමාවල. ෆුකුෂිමා කොහෙද? ෆුකුෂිමා ශිරකාවවල. හරි. පිටිපස්සේ ඉන්නේ කවුද? ජනනි. මම ජනනි මං ආවේ මාතලේ ඉඳලා දැන් ඉන්නේ ෆුකුෂිමාවල ශිරකාවල ඉන්නේ දැන්. හොඳයි. කොයි කාලේද ජපානට ගියේ? එහෙනස කොයි කාලේද ජපානට ගියේ? අපි දෙන්නම ආවේ අප්‍රේල් 15 ආවේ. ආ කුරුදුලේ නේ. で次最後シニティさん。කවුද සිරිති සර්? මම සිරිති. මම දැන් ඉන්නේ සෙන්දායි ටොයෝ ස්කූල් එකේ. ඔදවලාවල ඉන්නේ. කාලේ මොකද සර්? කාලේ ජපාන කොයි කාලේද? අප්‍රේල් අප්‍රේල් 8 ආවි. සෙන්දායි කෙනෙක් ඉන්නවා රශ්මි ඉන්නවා. රශ්මි කිව්වේ නැහැ. මගේ නම රාශ්මී මම කුරුණෑගල ඉඳලා තමයි මේකම ක්ලාස් ආවේ අප්‍රේල් 6 ලංකාවේ 7 වෙනිදා මෙහෙට ආව සෙන්දායි යොදවලා ඉන්නේ තෝයෝ කොකුසයි බුන්කා කල්චර් ඇකඩමි එකේ ඉගෙන ගන්න ඉන්නවා හරි දැන් මොන් වල පොඩ්ඩක් අඳුරගත්තා ඕන් දැන් මේගොල්ලන්ගෙන් අහමු වල ඉගෙන ගන්න එක ප්‍රයෝජනවත් වුණාද නැද්ද ප්‍රයෝජනවත් වුණා ලක්ෂාන් සෑහෙන ප්‍රයෝජනවත් වුණා සිස්ටර්ස් මෙහි සෑහෙන ගේමක් ගහගත්තා කිය එහෙන් ලැන්ග්වේජ් එක හොඳට කරන් ආවොත් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ආවොත් කොහොමද හොඳ වෙන්නේじゃあレベカさん。රෙබෙකා සර් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ආවොත් ගොඩක් හොඳයි. ඉතින් අපේ වැඩක් අපිට තනියම කරගන්න පුළුවන්. ජොබ් එකක් හොයාගන්න දැන් ගොඩක් මෙහි ඉතින් ජොබ් එකක් කරනවා නම් අනිවාර්යෙන් ලැන්ග්වේජ් එක බලනවා. මොකද මේ මිනිස්සු ජපන් භාෂාවෙන් කතා කරන්නේ. ඉතින් අපිට අනිවාර්යෙන් අපේ දෙයක් කරගන්න ඉතින් අනිවාර්යෙන්ම භාෂාව ඉගෙනගෙන එන්නම ඕනේ. පොනිමේෂ්. ඇත්තටම සර් කියන්නේ ලැන්ග්වේජ් එක කොහොමද ඕනා මොකද ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ආවොත් ජොබ් එකක් හරි කියන්නේ තනියම හරි මොන හරි කරගන්න පුළුවන්. ඇත්තටම මෙහෙට එනවා නම් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන තමයි එන්න ඕන ඇත්තටම. ගෙනල්ලා වාස්ති ගෙනල්ලා අපතර පන්ති දාලා බලේ පිළිගන්න අමතර පන්ති දාලා හැබැයි ඉතින් ඒක ඇත්තටම මෙහෙට ආවට පස්සේ වටිනාකම තේරුණා කවුද බලේ ගන්න අපේ
එන්න බෑ කියගෙන ආපු අතිශය තමයි. බුද්ධිෂ කියා අතිශය. ඉන්නවා. කට්ටිය ඉන්නවා. මට පිස්සුනේ මේ මුංග තමයි නිවේශනවයි ඔය කට්ටිය දෙබේ කළා කියන්නේ. අතෝ මින්නකට කලින් ඔයගොල්ලෝ අහනද මේගොල්ලෝ සෙප්පයිලාගෙන් මොනවාද ඒ තත්ත්වේ කොහොමද අපහසුතාවයකට පත් දේවල් තියෙනවා. ගියාට මාසේ පාර්ට්නර් කෙනෙක් ඒක අහන්න. දැනගන්න. අහන්න ඕනේ මේ දැනගන්න පුළුවන්. අල්ල. මොකද මේක දිගටම කරන්න බෑ ඉගෙන ගන්න ඕන. ඒක කොහොමද අරකට. මේක මුතු ඉස්සරහට සෙට් කරලා. ಈ ಚಾನ್ಸ್ උඹලට අහන්න තියෙන අහන්න. මොකට ප්‍රශ්න නැහැ. ලැජ්ජ වෙන්න එපා අහපල්ලා බං. අනිවාර්යෙන් දැන් අහන්න. හරි මොනයි? සීතාවුත් නැහැ. හා දෙසිගරනෝස්. කොච්චිගිවල කවුරුද ඉන්නේ? ජීවල කවුද? 日本ないかな日本の。ප්‍රශ්න නැහැ. අහපල්ලා උඹලා ජපාන්නේ වගේ ඉන්නේ. දැනගන්න දෙයක් තියෙනවා නම් අහපල්ලා. 日本に来る前にこういうことをやっといた方がいいっていうことをこの子たちにアドバイスもらえるっていう。で、先生の言うこと分かりますか？わかる？日本に皆さん行きました。ね、日本に行く前にスリランカで何をすればいいか、皆さんにアドバイスをください。わかりますか？はい、わかりました。はい、先生。じゃあ、新型で教えてください。じゃあレベカさんからお願いします。お願いします。මම නම් කියන්නේ හොඳට භාෂාව ඉගෙනගෙන වචන පාඩම් කරන්න. ඔයාලට ඕනේ මෙහි භාෂාව ගොඩක්. ඔයාලා හොඳට වචන ගොඩක් පාඩම් කරන්න. අලුත් වචන හොයාගන්න. දැන් ඔයාලට උගන්නන ටික විතරක් ඔයාලා පාඩම් කරලා එන්න එපා. ඔයාලට තව කාලයක් තියෙනවානේ කෝස් එක ඉවරුනහමත් ඒ කාලෙත් අලුත් වචන හොයාගෙන පාඩම් කරලා ඔයාලගේ භාෂාව ඔයාලා හදාගන්න. භාෂාව තමයි මෙහෙට ගොඩක් වැදගත්. කවුරු මොනවා කිව්වත් ඔයාලට භාෂාව නැතුව මෙහි කිසිම දෙයක් කරන්න බෑ. මම කියන්නේ ඔයාලා හොඳට භාෂාව ඉගෙනගෙන ඉන්න. වචන පාඩම් කරන්න. හොඳට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔයාලට මෙහි ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්. ありがとう。ありがとうございます。で次、ラクシャンさんお願いします。මට කියන්න දෙන්නේ මුලින්ම කියන්න ඕනේ ජපාන්ට ආපුවාම මුලින්ම දැනෙන්නේ තමයි කාලය. මේ කාලේ වෙන වේගින් යනවා. ලංකාව වගේ නෙමෙයි. මේ කාලය කියන එක අතර මාර වේගින් යන්නේ. කාලය වේගින් යනවා කියන්නේ ඔයාලා ඉක්මනට ජපාන්ට හුරු වෙනවා කියන එක. ඒක දැනෙන්නේ නැතුව සිද්ධ වෙන දෙයක්. ඊළඟට කියන්න තියෙන තාම ඔයාලා ලංකාවේ ඔරියන් එකේ ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඔයාලට පුළුවන් තරම් උපරිම ලැන්ග්වේජ් එක වලින් හදාගෙන ඉන්න. මොකද ජපාන් ලැන්ග්වේජ් එක නැතුව මේ ජීවත් වෙන එක ටිකක් අමාරුයි. මොකද හිතන්න කවුරු හරි කියන දේක් තේරෙන්නේ නැතුව ඒ රටක ජීවත් වෙන එක මොන වගේ තියෙයිද? ඔයාලට සෙන්සලා කියනවා කීයක. ඔයාලා එහෙම කියන්නේ එයාලා මෙහි ඉඳලා ඒ අත්දැකීම එයාලා දන්නේ හින්දා. ඔයාලා ඔරියන් එකට ආවේ ඒ ෆ්‍රී එකක් ගෙවලානේ ගාස් එකක් ගෙවලානේ. ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. තව මෙහි ආවන් පස්සේ මමත් ඒක හොඳටම අත්විඳින්දා. තාම අත්විඳිනවා. සෙන්සලා උගන්නද්දී ඔයාලා මූණන්න එපා කෑ ගහලා උත්තර දෙන්න. හොඳට කතා කරන්න. මේ ලැජ්ජ වෙන්න එපා ජපන් භාෂාව කතා කරන්න. මොකද ජපන් මිනිස්සුත් ආසයි හයියෙන් කෑ ගහලා කතා කරන එක. අනික ජපානයේ ඇවිත් ජපාන කියන්නේ ඇවිත් බලන්න ඕනේ රටක්. මේ ජීවත් වෙන මිනිස්සු වෙනම මාර හොඳයි. ලංකාව වගේ නෙමෙයි සමාජය. ජපාන්ට ඇවිත් තනියෙන් ජීවත් වෙනවා කියන එක ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි. මොන ප්‍රශ්නය මොන වෙලාවෙදී කියලා දන්නේ නැහැ කවුරුත්. මොකද ලෙඩක් දුවක් හදුනත් Tamanට Taman විතරයි ඉන්නේ යාළුවෝ කට්ටියයි Taman විතරයි ඉන්නේ. කවුරු කවුරුත් නැහැ අපිට. අපි දෙයක් ලබා ගන්න ඕන නම් අනිවාර්යෙන් දෙයක් නැති කර ගන්න වෙනවා. පවුලේ ගොඩක් මතක් වෙයි. ජීවිතේ ලයිෆ් එක මෙහි ගොඩක් වෙනස් වෙයි. ජීවන රටාව පාව. තව සල්ලි හම්බ කරන්න ආව ගමන් ඔයාලට අධ්‍යාපනය කියන්නේ නැති වෙයි. මූලික දේ ඔයාලගේ ජපන් භාෂාව කරගන්න. මෙහි ජපානයේ
රූට්ස් වල හැටියට සතියට පැය 27යි වැඩ කරන්න පුළුවන් අපිට. ඒකට වැඩ කරන්න බෑ මොකද වැඩ කරලා ඉමිග්‍රේෂන් වලට අහු වුණොත් අපිට වීසා එක වදින්නේ නැහැ. ලංකාව වගේ නෙමෙයි ඇත්තටම පාඩම් කරන්නවත් වෙලාවක් නැති වෙයි ජොබ් වලට ගියාන් පස්සේ. මොකද ඒක මම හොඳටම අත්විඳින්න මොකද මම ලංකාවේ ගොඩක් පාඩම් කරා. ඒත් මට මේ පාඩම් කරන්න ඇත්තටම ටයිම් එකක් හදාගන්න ඉන්න අමාරුයි. ජපාන්ට අලුතෙන් ආවම මට ජොබ් එකක් හම්බෙන්න සති 3ක් 4ක් ගියා. ඉස්කෝලේම මට ජොබ් එක හොයලා දුන්නා. තාමත් වැඩ කරන් ඉන්නේ මම මේ ජොබ් එකේ. මම අමතරව වෙන ජොබ් කිසිම දෙයක් තාම කරන්නේ නැහැ. තව මෙහෙට ආවන් පස්සේ යාළුවෝ කියන අය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒ හැම දෙයකම සූදානම් වෙලා ඉන්න. මොකද ලංකාවේ දකින මිනිස්සු නෙමෙයි මෙහෙම ගොඩක් වෙනස් අය. යාළුකම් කියන දේ උඩින් පවත්වාගෙන යන්න උත්සාහ කරන්න. යාළුවන්ට පුළුවන් තරම් උදව් කරන්න. ඒ දුමුත් එයාලගෙන් බලාපොරොත්තු වෙන්න උදව් කරන්න එපා. තමන්ගේ තුලින්ම තමන් වෙනස් වෙන්න. මිනිස්සුන්ට ගරු කරන්න පුරුදු වෙන්න. ජීවිතේ ටාගට් එකක් තියාගන්න මම අනාගතේ ඉන්නේ මෙතන කියලා. ප්ලෑන් කරන්න හැම වෙලේම. ඔයාලා ජපානට ඉද්දි කියන සල්ලි පුළුවන් තරම් ඉතුරු කරගන්න බලන්න. ක්ලාස් එකේ ජපාන් වලින් කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. ඉගෙන ගන්න හැමදේම ඔයාට විතරයි වෙන කාටවත් නෙමෙයි. අනික අපි ඉස්සෙල්ලා වගේ සිංහලෙන් පැහැදිලි කරන සෙන්ස් එක ජපානයේ නෑ. ජපාන් වලින්මයි හැමදේම පැහැදිලි කරන්නේ. ඔයාලට ලැබිලා තියෙන ලොකු chance එකක් වෙනවා. ඔහේ අකිලෙන්ස් කියන දේ අහලා හොඳට ලැන්ග්වේජ් එක ඉගෙනගෙන පුළුවන් තරම් ලැන්ග්වේජ් එක හදාගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. ありがとう。ありがとう。もうミストリー。ありがとうね。次、二名手さんかな。あ、最初に言ったね。二名さんお願いします。お願いします。මොනාද ඇත්තටම ලක්ෂාන් කිව්ව දේවල් තමයි සෙන්ස් ඇත්තටම ඕනේ. මොකද ඉගෙන ගන්න එක ඔහෙදිම ඉගෙනගෙන එන්න ඕනේ. මොකද මේ ඇවිල්ලා ඉගෙන ගන්න පොඩ්ඩක් ජොබ් එකයි ඉස්කෝලේ එක පොඩ්ඩක් අමාරුයි. මං කියන්නේත් ඉගෙනගෙන තමයි එන්න ඕනේ. මොකද මෙහෙ ඇත්තටම පොඩ්ඩක් අමාරුයි. මොකද යාළුවා කියන දේවල් තේරෙන්නේ නැහනේ. ඉන්න පුළුවන් තරම් වචන මෙව්ව ඔක්කොම පාඩම් කරගෙන එන්න. ක්ලාස් එකේදී පුළුවන් තරම් ලක්ෂයන් කියනවා වගේ හයියෙන් උත්තර දීලා කතා කරන්න. මොකද මෙහි ලොකු තරගයක් තියෙනවා පිට රට අයත් එක්ක. කියන්නේ බංග්ලාදේශ අය අරගොල්ලෝ ගොඩක් ඉන්නවා. එයාලා අපිට වඩා හොඳට උත්තර දෙනවා. අර ඒක ගොඩක් මෙහි ඉස්කෝල වල බලනවා. ඒක අනිවාර්යෙන්ම බය නැතුව කෑ ගහලා උත්තර දෙන්න හොඳට ක්ලාස් එකේදීම පුරුදු වෙලා යන්න. මොකද මෙහෙට ආවට පස්සේ ඒක නෑ කියන්නේ මෙහෙට ආවම කොහොමත් ඔයාලා ඒක කරන්නේ නෑ. ඒක නිසා හොඳට භාෂා ඉගෙනගෙන. මොකද ඔය ක්ලාස් එකේ සෙන්සර්ලා ගොඩක් හොඳට උගන්වනවා. හොඳටම බලනවා කට්ටිය ගැන. ඉතින් පාඩම් කරන්නේ නැත්නම් කොහොමද කරන්න කියලාත් අපි දන්නවනේ. මේකින්ද ඒ දේවල් හරියට කරගෙන එන්න. භාෂාව තමයි ඕනේ ඇත්තටම. ありがとう。あ、見ましたね。見ました。じゃあ、見ましたにもね、じゃあ、自己紹介と、それから、アドバイス、お願いします。じゃあ、今、見ましたね。見えないよ。すみません、先生。こんにちは。こんにちは。මම විමාශය හසරංගා. මගේ වයස අවුරුදු 20යි. මං ඉන්නේ යොකෝහාමාවල. ඉස්කෝලේ ඉවතනි ගකුකෙන් ලැන්ග්වේජ් ස්කූල්. ඔයගොල්ලෝ විමාශිල දැන් ගිහිල්ලා ඉන්නේ කොහොමද පොලිස් ආම්පිච්ච කට්ටිය නේද? ඔව් ස්කෝලර්ෂිප් එකෙන් තමයි ආවේ. ඒකට දැන් ඔයගොල්ලෝ මොනවද කරන්න තියෙන්නේ? පත්තර බෙදන්න තමයි තියෙන්නේ. පාන්දරටයි හවසටයි. පාන්දර කීයද කියලා? මං 12ට යනවා. 12ට ගිහිල්ලා 3:45 විතර වෙනකන් බෙදනවා. ඊට පස්සේ ඉස්කෝලේ යනවා. ආයි තියෙන්නේ හවස 2ට. 2 ඉඳන් 4 වෙනකන්. 忙しいね。ඒතර පත්තර කීයද? පත්තර කීයද ඔබට බලන්න? උදේට තියෙනවා 200ක් විතර. හවසට තියෙනවා 75ක්. උඩේ ඉන්න පොඩ්ඩයි.それから、හරි. මේ කවුද මේ? ඇවිල්ලා දෙන්නේ. තවත් මහත්තුලාද බං? シェーだね。シェーさん、こんにちは。こんにちは、先生。はい、シェーさん1年生ね。 මොකද දාලා දෙන්නේ?
සාන ඇදෝට ඉන්නේ. හරි. තනුජකෝ. තනුජ මං කියන්න ඕනේ සර්. අපි ජපානට ඇවිල්ලා දැන් සති 3ක් විතර ඇත්තටම කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඔය ලංකාව හිතන තරම් ජීවිතේ සුන්දර නැහැ. හැමෝම හොඳට පාඩම් කරලා ඉගෙනගෙන ඉන්න. මොකද දැන් හැමෝම ජපාන ගැන හොඳ පැත්තන කියන්නේ. අපි සර්ගේ උමනාවට ඉගෙනගෙන ආපියෝ. අපි ඇත්තටම ඉගෙන ගත්තේ නැහැ. දෙපාරක්ම මෙන් ෆයිල් ලිව්වා. මේ ඉගෙනගෙන ආපු අපිට දැන් මේ කියන එක තේරුණාට මේ අපිට කතා කරගන්න බෑ ලොකුවට. ඒකින්ද ඔය හොඳට ඉගෙනගෙන ඉන්න මේ ජපාන් ආවා කියලා මේ කියන්නේ ජපානයට ආවා කියලා ජපාන් නැදින්නේ නැහැ. මොකද ජපාන් නේම ඇද්ද ලෙඩක් නෙමෙයිනේ. මේ ඒකින්ද ජපාන් හොඳට ඔහෙන් ඉගෙනගෙන ඉන්න. නැත්තම් මේ ජීවිතේ ගෙවන්න හරි අමාරුයි. ඔහෙ හිතනතර ඔහෙ කට්ටිය ඔය සුන්දර ලෝක ගැන හිතුවට ඔහෙ වගේ මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්න අමාරුයි. අපිට මේ අපි ඇවිල්ලා ඉන්න ස්කූල් එක නම් හරි හොඳයි. තෝයෝ එක අපේ ඔරියන් එක වගේම තමයි. ඔරියන් එකේ තියෙන නීති පිළිපැදලා ඒ විදිහටම ලස්සනට එන්න ඔය විදිහම තමයි අපේ මේ තෝයෝ එක සින්දා යන කට්ටියට නම් තෝයෝ එක තියෙන්නේ. සුන්දර ජීවිතයක් ගත කරන්න හිතාගෙන ඉන්න එපා. ජීවිතේ අරමුණක් ඇතුව ගේමක් ගන්න හිතාගෙන ඉන්න. හොඳට ජපාන් පාඩම් කරලා භාෂාව හදාගන්න. භාෂාව නැතුව නම් හරි අමාරුයි. මේ කට්ටිය කතා කරද්දි නිකන් කසාය බීපු ගොළුව වගේ බලන් ඉන්න වෙනවා. මේ අපිට අර සර් අවසානයේ අපිට මේ කුණුහරුපෙන් බැන බැන හරි උගන්න බින්දා අපි අද මෙහෙ ඇවිල්ලා පොඩි මැච් එකක් ගාගෙන දැන් මේ සති තුනට ඉන්නවා. ඒක හරි වටිනවා. ඔය සර් කියන කුණුහරුප තදින් ඔලුවට ගන්න නැත්තම් අමාරුයි මේ ඔලුව හදාගන්න. මේ මොකද කාලේ අපිට ක්ලාස් එකම කරලා මේ සර් ලොකු සපෝට් එකක් දුන්නේ හින්දා මෙහෙ ඇවිල්ලා ලස්සනට තාම ඉන්නවා. ඉස්සරහට තවත් හොඳට ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳයි. ඔරියන් එක තමයි ජපාන්ෙන් හොඳම තැන. තව කට්ටිය ඉන්නවා නම් කියන්න. මේ ඔරියන් එක තමයි පාර. ඇත්තටම මේ අපේ ඉන්න වෙන එකඩම් වලින් ආපු කට්ටිය ඉන්නවා. අපි කියන්නේ අපිට අපේ ක්ලාස් එක මූව් වෙනවනේ කට්ටිය. එතකොට තේරෙනවා ඉතින් මේ අපි ඉගෙනගෙන කියන්නේ ඔරියන් එකේ යන කට්ටිය හොඳට ඉගෙනගෙන ඇවිල්ලා ඉන්න හින්දා ක්ලාස් එකේ පොඩි තැනක් තියෙනවා. අනිත් ආපු කට්ටියට පොඩ්ඩක් ජපාන් මෙලොවදියා බැරුව අපේ කට්ටිය කියලා දෙන මට්ටමට මේ හැදිලා තියෙන්නේ. ඒකින්ද හොඳට ඉගෙනගෙන ඉන්න එච්චරයි කියන්න තියෙන්නේ. අරිගතෝ සර්. ඕගොල්ලන්ගේ කවුද විදුනේ මේ සදරෝලි කියහම ඔයාලා ඉස්සෙල්ලා හිටිය කොහොමද ඉන්නේ කියලා. ජපාන් ටයිලර් කියන්නේ. මොකක්ද කියන්නේ? දැන් අපි ඇවිල්ලා සති 3ක් වගේ වෙනවා. මේ අපිට ඔරියන් එකෙන්ම භාෂාවයි ජොබ් එකයි දෙකම දීලා එව්වේ. ඒක නෙමෙයි දැන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම පොඩි දෙකක් කියවලා බෑග් ඔක්කොම දාලා කියලා පොඩි බෑග් ඉස්සර කියන්නේ. ඔයාලා දවස් දෙක තුනක් කොහෙද ඉඳී කියන්නේ? මෙච්චර වැඩේ ගියා. මේකට එක්කන් ගිහිල්ලා දවස් අපිව තරුපය හොටෙල් එකක තියලා කන්න බොන්න දීලා ඔක්කොම කරලා ජොබ් එකට එක්කන් ඒ මරුනේ බං. කියන්නේ ඇත්ත කියන්නේ බොරු කියන්නේ ඒ ඔක්කොම කයිසයකුනුත් දුන්නා. අපිට දැන් පත්තර බෙදන්න තියෙන්නේ. මට උදේ විතරයි ජොබ් එක තියෙන්නේ. හවස නිවාඩු. මෙයාට උදේ හවසයි දෙකම තියෙනවා. පත්තර 300ක් 400ක් වගේ තියෙනවා බෙදන්න. ආයෙ මොනවද? භාෂාව ඔය ගෙන ආපු හින්දා හොඳයි. ඉතින් නැත්තම් මේ ලංකාවේ කියලා ඉන්නේ මයමෑ විතරයි කයිසයකටම මේ පැත්තේ. ජපන් භාෂාව ඔහෙන් කරගෙන ආපු හින්දා ජපන් කියන වචනයක් අහලා ඉතින් ඒකට කතා කරගෙන ඉන්න පුළුවන්. භාෂාව බැරුවා නම් ඉතින් ආයේ ලංකාවේ තමාද. උඹලට ප්ලේස්මන්ට් ටෙස්ට් එකක් තිබිලා පත්තර දාන්න ලෙඩක් කරනවා. හරි කරලා දෙමුනා. හරි සදර ෂාන් ෂාන් සෙන්පයි ජනයි ඔබ නම් නඩත්නම් කරන පාටක් නෑ තාම ඒ සයිස්මනේ බා අස ඊයේත් නයිට ගහලා ආවේ ඒක නිසා නැගිට්ටේ වැඩ කරන්නේ 5යි
නයිට් එකේ මුලිය ගන්නවා. දවස් 3ක් මේ සතියේ නයිට තියෙනවා ඊට පස්සේ ඇවිල්ලා දවස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ බදාදායි බ්‍රාස්වෙන්දායි නයිට තියෙනවා. බදාදා නයිට ගහලා සිකුරා මේ බ්‍රාස්වෙන්දා ඉස්කෝලේ ගිහිල්ලා බ්‍රාස්වෙන්දා නයිට ගහලා ආයේ මේ සිකුරාදා ඉස්කෝලේ යනවා. ඊට පස්සේ සිකුරාදා රැට තමයි නිදාගන්නේ හරියට. හරි. ඔයා කියන්න බාන්න දැන් ඔයගොල්ලන්ට එහෙම නිදි ගන්න වෙලාවක් තියෙනවද? ඔය වැඩ ටික කරගන්න එහෙම වෙලාවක් තියෙනවද? මට නම් ඔක්කොම වෙලා තියෙනවා කියන්නේ ඔබ තමයි බලපන්. ඒවා තමයි ඉතින් එළියට පෙන්නන්නේ මේ එළියට පෙන්නන්නේ. යා මොකක්ද ගන්න මොකද අමාරු තත්ත්ව දැන් දෙකෙන් නයිට් කරනවා ඉස්කෝලේ යනවා කියන්නේ විස්තරේ කිව්ද? මේ කොහොමද ඉතින් මේ හැම දෙයකම මේ ලීසි පැත්තක් තියෙනවා අමාරු පැත්තක් තියෙනවා. අපි ඉතින් ඔරියන් එකෙන් මේ ඉගෙනගෙන අපු හින්දා අපිට හොඳ ජොබ් සෙට් වුණා. දැන් මම වැඩ කරන්නේ පාංකයිසේක. ඇත්තටම බොරු කියන්න ඕනේ ඒක කරන්න ලොකු වැඩක් නැහැ. පැය 9ක් තියෙන පැය 9ම නිකන් පාන් හදා දෙන්න තියෙන්නේ. ඒත් එක්ක මේ ඒවා තියෙනවා ඒකින්ද මේ ලොකවල නැහැ. හැබැයි මොනවාවත් ඉස්කෝලේ වැඩ හරියට කරගන්න ඕන. ඉස්කෝලේ යනගෙන නවත්තන්න බෑ. ඉස්කෝලේ ගිහිල්ලා ඒක හරියට ඉගෙනගෙන කරන්න ඕන. මේ කොහොමද අමාරු වෙනවා. අමාරු කාලයක් යනවා. ඔයගොල්ලෝ සැප විඳින නෙමෙයි එන්නේ ජපානට කියලා. මේ වැඩක් කරගෙන එන්නේ. ඒකින්ද මේ දැන් නයිට කාලේ හැම සමහරක් ලාට ඉස්කෝලේදී නිමේෂයම දකිනවා. සමහරක් ලාට මට නිින්ද යනවා. එතකොට ඉන්ටර්වල් එකට ගිහිල්ලා මේ ජීතෝ හම්බයිකින් මොන්ස්ටර් කරන් ගහලා තමයි මේ වැඩ ටික කරන්නේ. ලේසි කියලා දෙයක් නෑ ඉතින්. කොහොමද ඉතින් ඔයගලන්ට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ හැබැයි හිතන් ඉන්න බෑ මේ මෙහෙ කියන්නේ ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන් කියලා. අනිවාර්යෙන් කට්ටක් කන්න වෙනවා. කට්ටක් කන්න බලාගෙන එන්න. එතකොට කවුද? හරි බොහොම ස්තුතියි. කවුද? දිලේ කළා තාම ජොබ් එකක් කරන්නේ නැහැ. දැන් උඹලා දෙන්න කොහමද? උයා ගන්න දේවල් ඒවා දැන් කරන්න වෙනවද? මොකද තත්ත්වේ? තාම ජොබ් එකක් ගන්න නැහැ. දැන් ඊයේ ඉන්ටෝ දැම්ම ජොබ් එකකට. අපේ කට්ටියම දැම්ම බිත්තර කයිසයකට. බදාදට තමයි මම තෙස්සු දිනවා කියලා කිව්වේ. ඒක තාම බලනවා ඉතින්. දැන් මොකද මොකද සර්? ඇහෙන්නේ සර්. බිත්තර දාන්නද කියලා අහන්නේ. බිත්තර දාන්න වෙලා තියෙන්නේ. දැන් මොකද ආපු ගමන් දැන් ජපානයේ ගිහම කොහමද මෙහි ලංකාවේ ඒ අතර වෙනස කොහමද? ඔහෙන් ඉගෙනගෙන ආපු හින්දා ඇත්තට මේ අපේ ඉස්කෝලේ ක්ලාස් එකේ ඔරියන් එකේ නම තියාගෙන ඉන්නවා 10 දෙනාම ඉස්සරහින් ඉන්නවා තාම. හොඳට වැඩ කරගෙන සෙන්සලාගෙන් හොඳ අහගෙන 10 දෙනාම ඉන්නවා ඉස්සරහින්. අනිත් තනමයින් රෙඩි. ඕකේ ඒක නම් සතුටු වෙන කාරණයක්. ඒක නෙවෙයි මම අහන්නේ දැන් ලංකාවේ ඉහළ අතර වෙනස කොහමද? ඔයගොල්ලන්ට වෙනස තේරෙනවද? දැන් මෙහි ඉතින් පහළ පහළ මිනිස්සු ඉන්නවා. කට්ටියට දැන් ඔය කවුරුත් නැහැ. මොකද උඹලා ඒක කරන්නේ? දරුණේ. මම කොච්චර ඔබ කටින් කිව්වත් මට තේරෙන්නේ නැහැ උනට දැනෙන්නේ නැහැ. ලංකාවේ සමාජය එක්ක ගත්තොත් එහෙම මේ සමාජය නම් ඇත්තටම හොඳයි. මේ ගර්ල් කෙනෙක්ට උනත් ඕනම වෙලාවක වාරක බහලා යන්න පුළුවන්. එහෙම ඉෂුව එකක් නැහැ කිසි. ඉෂුව එකක් නැහැ කියලා කිව්වේ. අචින්තගෙන්ස මේ කරලා පරිස්සම් කරගන්න පොඩ්ඩක් අමාරුයි මේ දවස්වල. අචින්ත චුට්ටක් තියෙන්නේ. අචින්ත පොඩ්ඩක් අචින්ත පාන්දර නැගිටලා යනවා සර් බොහොම අමාරුවෙන් පරිස්සම් කරන් ඉන්නවා. අචින්ත යන්නේ ගිහින් බලන්න. අචින්ත සර් රෑ මොන හැමදාම රෑට කංචි පාඩම් කරනවා පාන්දර ඊනේ. හොඳයි ඔබට සත්‍ය සංජය ඔයාලට කොහමද දැන් මේ දවස්වල හොඳයි ඉතින් ඔරියන්ට් එකකින් ඉගෙනගෙන ආපු හින්දා ගොඩක් ඒක මේ ලොකු දව්වක් එනවා සෙන්සලා කියන දේම තේරෙනවා ඒගොල්ලොත් ලොකු වචන දාලා එහෙම කතා කරන්නේ සාමාන්‍යයෙන් පොඩි වචන දාලා අපිට තේරෙන විදිහට කතා කරන්නේ ඒවත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ඉතින් අපේ අට දෙනා ඉතින් හොඳ ඉන්නවා ඉතින් ඉස්කෝලේ ඔරියන්ට් එකේ නමක් තියාගෙන
කොහොමද දැන් ඔයගොල්ලන්ට කොහොමද බේරෙන්නේ? ජපානයේ පාරවල් එහෙම ලංකාව වගේ කොහොමද? ඕ ඒවනම් ටිකක් වෙනස් මේ හැම කල ලයිට් එකකින් වගේම නවත්තන්නත් තියෙනවා. ඒක ටිකක් ඉගෙන ගන්න චුට්ටක් දවස් දෙක තුනක් විතර යනවා ඉතින්. අපි දැන් ඇවිල්ලත් සති 3යිනේ. ඒක නිසා පාරවල් හරියට එකපාර මතක තියාගන්නත් බෑ. ඉස්කෝලේටත් 3 සැරයක් 4 සැරයක් විතර ගියාට පස්සේ තමයි ඉස්කෝලේට යන්නත් පාර මතක තියාගන්න තියෙන්නේ. එකපාර මතක තියන්නෙත් නෑ. හැම කානුවකම ගෝල් ෆිස්ලා ඉන්නවා. එතකොට දැන් සිරිදි ඔබට කොහොමද පේස්ලා වෙනවා දැන් ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ වෙනවා කියන්නේ. ප්‍රශ්න මොනි තරම් ඒව ඉතින් දරාගෙන පුරුදු වෙන්න ගෙවල් වල තියෙන වගේ සැප මෙහෙ නැහැ. දුක් විඳින්න බලාගෙන එන්න. පාරවල් නම් වැරදෙනවා. ඊයේ තරදුනා. මේ අනන්ඩ ඔට්ටු නෑ එහෙනම්. අම්ල දාතල තියෙන සැප නෑ මෙහි. ඒවා නැත්නම් උයාගෙන කන්න ඕනේ සතියක් විතර දැන් මම උයාගෙන කනවා ජොබ් එකට යනවා. 3ට නැගිටින්න ඕනි. නැගිල්ල වල ට්‍රේන් එක අල්ල ගන්න ඕනේ නැත්තම් ඒක මිස් වුණාම ආය යන්න දන්නේ. ඒවා ඉතින් තියාගෙන දාගෙන ඉන්න ඕනේ ඉතින් හැමදේම. දැන් ඔබට මේ රූම්මේට්ලා අපේ ක්ලාස් එකේ ගිය ළමයි එක නෙවෙයි. නෑ මම ඉන්නේ වෙන දෙන්නෙක් එක්ක අර යාලත් එක්ක ඉතින් අපේ දේ පිළිවෙලට කතා කරගෙන ඉන්න දැනගන්න ඕනි අපි. පොඩ්ඩක් මේන්ටේන් කරගන්න මේ නැත්තම් බෑ ප්‍රශ්න ඇති වෙනවා. ප්‍රශ්න ඇති වුණාද නැද්ද? තාමත් නෑ අපි කතා කරලා විසඳගෙන ඉන්නවා. එහෙම තමයි ඉතින් තනි තනියම උයාගෙන කරනවා. ඒ අක්කලා දෙන්න වෙනම කරනවා මම වෙනම කරනවා. උයාගෙන එහෙම කණ එක ලේසි. එතකොට ජොබ් එකට යද්දි සතියක් හරි උයාගෙන ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන කන්න පුළුවන්. නැත්තම් ඉතින් වෙලාවක් නෑ මෙහෙ. සිරිදි අපේ ලංකාවේ ළමයි දෙන්නේ තමයි වෙන තැන්වල ඉන්නේ. උනාරන්නේ. ඒ ඉඳලා තමයි ප්‍රශ්න නෑ. දැන් මේ කතා බහ කරලා සේවා වෙන්න පුළුවන්. Inside සක්කුච්චියේ ඉමේජ් එක දෙන්නොත් දෙයක් වෙන්නේ එතකොට දැන් මේ ඉමේජ් කරගෙන ඉන්නකෝ ජපානයේ ලංකාවේ ඉමේජ් කරගෙන ඔය ගියාට පස්සේ ඉතින් ජපානයේ කොහමද? වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් ලොකු වෙනසක් තියෙනවා. මෙහි පළවෙනි දේ තමයි ලැන්ග්වේජ් එක හොඳටම ඕනේ. N5 qualification එක වුණාට ලංකාවේදී පුළුවන් තරමක් ඉගෙන ගත්තොත් මෙහි ආවිල්ලා ගොඩක් ලේසි වෙලාවක් නැහැ. කොහොමත් ජොබ් එකත් එක්ක මෙහි ඉගෙන ගන්න ලොකු වෙලාවක් නැහැ. ඒකින්ද ලංකාවේදී පුළුවන් තරමක් ඉගෙන ගන්න එක තමයි හොඳම දේ. තව කංජි ගොඩක් මෙහි හැමතැනම තියෙන කංජි බැරුව මුකුත් කරන්න ආරි අමාරුයි. මට වෙච්ච දේ තමයි මට කංජි කියවන්න පුළුවන් වුණාට කංජි ලියන්න බෑ. දැන් තමයි මම ලියන්න පටන් ගන්නෙ. ඒකින්ද ලංකාවේදී පුළුවන් තරමක් කංජි ඉගෙන ගන්න ඒවා ඔක්කොම හොඳට රෙන්ෂූ කරලා આવොත් මෙහි ගොඩක් ලේසි. මේ ලක්ෂාන් අයියා ඇවිදින වීඩියෝ එකක්ද කරන්නේ? ඔව් මම මේ උත්තර ඇවිදින ඩයිස් එකට ගියා මම. ඒක දැන් ඇවිදිනවා කියන්නේ මම දැන් ස්ටෝරේජ් එකට දැනුයි බයිසිකල්. අඩෝ බොරු කියන්නේ මම කොයිද ගියේ කොකපොන්ස කියන්නේ බයිසිකලේ පොලිසියෙන් අරගෙන. බොස් බය වෙන්න එපා කොල්ලන් ගියරා කොකපොන්ස ගියාම තාම ආවෙ නැහැ ගෙදර. කොල්ලන්ට පාරවල් එහෙම කියලා දීලා ඔක්කොම කරලා තියෙන්නේ. බයියරා කොකපොන්ස කියලා තාම ආවේ නැහැ නේ. අද මේ ගෙදර ආවෙත් නැහැ මම දැක්කා. මම කියන්නේ ඔයාලට මොනවානේ ආතල්ලා අහන්න තියෙන දෙයක්. මේ මොනාරි ප්‍රශ්න ටිකක් අහපල්ලා කොහමද ජපාන්නේ බං ඉන්නේ. වෙන කොහෙවත් නෙමෙයි අපිත් ඉන්නේ මේ. මේ ඉස්කෝලේ ගිහිල්ලා රසවල ගිහිල්ලා ඉගෙන ගන්න වෙලාව හදාගන්නේ දැන් පාඩම් කරන වෙලාව හදාගන්න වෙන දේවල් මොනවද? ඒ කියන්නේ හොඳ ප්‍රශ්නයක්. පාඩම් කරන්න වෙලාවක් ඉතින් දාගන්න නැතුව තමයි පාඩම් කරන්නේ. ඔය ඔක්කොම යන විදිහ හැටියට කට්ටිය යන විදිහ හැටියට කරන විදිහ හැටියට ඔක්කොම ජොබ් එකත් එක්ක කරොත්
පැය 4ක් වගේ නිදා ගන්න තියෙන්නේ. මගේ ජොබ් එකේ හැටියට මම ශින්බුන් හයිතත්සු කරන්නේ. මට පැය 4ක් වගේ තමයි නිදා ගන්න තියෙන්නේ. ඒකෙන් පැයක් දාලා තමයි වැඩ කරගන්න ඒව කරගන්නේ. පාඩම් කරගන්න ඒව කරන්නේ. මොනාද ඒ කියන්නේ රෙස්ටොරන්ට් එකක් වගේ කරනවා නම් සාමාන්‍යයෙන් රෙස්ටොරන්ට් එකක් වගේ කරනවා නම් සාමාන්‍යයෙන් සතියට දවස් 4ක් වගේ තමයි ඒ රෙස්ටොරන්ට් එක කරන්න. ඒකත් නයිට් තමයි මම කරන්නේ. සාමාන්‍යයෙන් නයිට් එකක් කරනවා නම් සතියට දවස් 4ක් වගේ තමයි සෙට් වෙන්නේ. ඒතකොට දවස් 3ක් තියෙනවා ෆ්‍රී. අනිත් එක ඉස්කෝලේ උදේ වැටුනොත් ඉස්කෝලේ ඉවර වෙලා සාමාන්‍යයෙන් හවස 5 වගේ වෙනකන් ෆ්‍රී වෙලාවක් තියෙනවා වැඩට යනකම්. දැන් අර සමහරක් ඒවා තියෙනවා කයිසල් වැඩ කරන අයට ඉරිදා විතරයි නිමාඩු. එතකොට අර එහෙම වැඩ කරද්දී ඇත්තටම පොඩක් අමාරුයි. වෙලාව ඉතින් අර තියෙන වෙලාවේ අඩුම තරමේ පැයක් හරි පාඩම් කරගන්න බලන්න ඕන. ඒක පාඩම් කරගන්න වැඩේ කොහොමත් වෙලාව නැති වුණත් ඒකට වෙලාවක් හදාගන්න ඕන. මොකද මෙහෙ ඇත්තටම එහෙම කරන්න වෙලාවක් නැහැ. මොකද නිදාගන්න වැඩ කරන්න ඉස්කෝලේ යන්න ඒවා තියෙන හින්දා පාඩම් කරන්න පොඩි වෙලාවක් හරි හදාගන්න ඕනේ. අර ලංකාවේ තියෙන තරම් ෆ්‍රී එකක් ඇත්තටම නිදහසක් මෙහෙ නැහැ. ඉතින් අර තමන් මැනේජ් කරගෙන කරන්න ඕන. වෙලාවක් නැත්තෙම නැහැමයි කියලා නැහැ. වෙලාවක් තියෙනවා. ඒක ඉතින් තමන් මේන්ටේන් කරලා ඒක ලස්සනට හදාගන්න ඕන. පොඩ්ඩක් අමාරුයි ඉතින්. පුළුවන් තරම් ඔහෙන් ජපන් ඉගෙනගෙන එනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. N5 එකට N4 එකටත් උගන්වනවා ක්ලාස් එකෙන්. සෙන්සලා කරන දේවල් ඇත්තටම හොඳටම තේරෙනවා ඔයාලට. ඔයාලා පුළුවන් තරම් N4 එකෙත් පුළුවන් තරම් ඉගෙනගෙන එන්න. මෙහි ඇවිල්ලා භාෂාව නැතුව කරගන්න ඇත්තටම අමාරුයි. ඒක තමයි කියන්න තියෙන්නේ. හරි ඔයගොල්ලෝ මොනවාරි ප්‍රශ්න අහන්න කියලා කට්ටිය. හපල්ලා මේ අර කියෝ විදිහට පැය ගානක් පස්සේ පොඩි වෙලාවක් ගාන ඉමේජ් අයියා කිව්වා මොනවද මේ පොඩි දවස් 3-4ක් වගේ ඉතුරු වෙනවා කියලා. ඒ දවස් 3-4 පාඩම් කරලා ඇද්ද? දවස් 3-4 කියන්නේ දැන් ඒ දවස් 3-4 වාලේ තියෙන පැය මුළු පැය ගානක් පාඩම් කරන්නේ නැහනේ. ඔයාලට උයා ගන්න කරන්න තියෙනවා. අදුන් ටික මේවා ඒ වැඩක් තියෙනවා. එතකොට ඒවත් එක්ක ඒ කියන්නේ අර අනිත් දවස්වලත් හම්බෙන දවස් වලින් පැයක් හෝ පැය එකමාරක් හෝ පුළුවන් වෙලාවක් පාඩම් කරන්න. මොකද මෙහි තියෙන ආස නෑ අව කියන්නේ සර් තියෙන වෙලාවේ පොතක් පතක් බලාගන්න එක කොහොමද තියෙන වෙලාවක පොතක් පතක් බලාගන්න එක කරන්න. මොකද සර් මෙහි ඇත්තටම ඕන කෙනෙක් දන්නේ නැහැ සර් භාෂාව නැතුව දෙයක් කරගන්න බෑ. මොකද රෙස්ටොරන්ට් එකක් මම කරන්නේ සාමාන්‍යයෙන් ඔහෙන් ඉගෙනගෙන ආපු දෙයක් මිසක් මෙහෙ ඇවිල්ලා කියලා විශේෂයෙන් ලොකුවට දෙයක් තාම කරගත්තේ නෑනේ. ඒ අර ඔහෙ ක්ලාස් එකෙන් ඉගෙනගෙන ආපු ඒ දේවල් එක්ක රෙස්ටොරන්ට් එකක් ඇත්තටම කරන්න බෑ භාෂාවක් නැතුව. මොකද මම කරන එකේ තනිකර ජපන් අය විතරයි ඉන්නේ. එයාලා කියන දේ තේරෙන්න ඕනේ. එයාලට අපි තේරෙන්න කියන්න ඕනේ. එයාගේ රෙස්ටොරන්ට් එකේ ලස්සන කෙල්ලොත් තියෙනවා. ශාන් ඇවිල්ලා තියෙන නිසා ශාන් දන්නවා ඒක. අන්න ඒකට තමයි මං කියන්නේ ඒ කතා කරන්න භාෂාව ඕන. ඒ හම්බෙන හැම පොඩි වෙලාවෙම පාඩම් කරගන්න එක තමයි කරන්න ඕනේ. මොකද මෙහි ජොබ් ඒ කියන්නේ ඉස්කෝලේ යන්න ආපු කාලේ ඔය එක එක දේවල් වල බොරුවට කාලේ වැය කරලා තේරුමක් නැහැ. මොකද කන්න බොන්න අරේ මේ ගිහිල්ලා එහෙම ආතල් දාන්න එහෙම වෙලාවක් මෙහි නෑ. ඇත්තටම නෑ. මොකද ආම පිටාය මිනිස්සෙක් නෑ කතා කරගන්න. තමන්ගේ නෑදෑයෙක් කියලා කවුරුත් නෑ. තනියම දේවල් කරගන්න ඕන. මොකද මෙහි පොලිසිය ආරාමය තියෙනවා. ඒවා ගොඩක් මෙහි බලනවා වැඩි. මොන හරි ප්‍රශ්නයක් වුණොත් අඩුම තරමේ පොලිසියට හරි තේරෙන විදිහට කතා කරගන්න භාෂාව ඕන. මෙහි ආවම පුළුවන් තරම් ඉතින් අර හම්බෙන පැය ගානෙන් පාඩම් කරගන්න තමයි ඕනේ. අර දවස් 3ක් මම කිව්වේ මට හම්බෙනවා කියලා මම රෙස්ටොරන්ට් එකක් කරන හින්දා කයිස් එකක් කරන අයට එහෙම හම්බෙන්නේ නැහැ. කයිස් එකක් කරන අයට සතියට එක දවසක් වගේ නැත්තම් දෙකක් තමයි නිමාඩු දෙන්නේ. ඒක ඉතින් තමන් බලලා කරන ජොබ් එකත් අනුව ඒ පාඩම් කරගන්න රෙඩි කරගන්න ඕනේ. මොකක්ද සර්? මම වැඩ කරන්නේ කොෆි ෂොප් එකක. ඉතින්
මට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දවසට ඉස්කෝලේ වුණාට පස්සේ කියන්නේ මේ පැය ගාණක් හැමදාම වැඩ කරනවා කියලා නැහැ. සමහර දවසට පැය 8ක් වැඩ කරන දවස් තියෙනවා. පැය 6 එහෙම. මමත් ගොඩක් වෙලාවට නයිට් එක කරනවා. නයිට් එක කියන්නේ කඩේ 12 විතර වෙනකම් වගේ තමයි ඉතින් ඒකේ වැඩ තියෙන්නේ කොෆි ෂොප් එකේ හින්දා. මට ඉතින් සතියට සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් වගේ නිවාඩු හම්බෙනවා. අපි ඇත්තටම කියන්න ඕනේ දැන් ඉස්කෝලේ කරන දේ අපි එදා කරේ නැත්නම් හරි අමාරුයි. මොකද අපි දන්න භාෂාවක් නෙමෙයිනේ මේක. අපි ඉතින් හම්බෙන වෙලාවෙන් ඇත්තටම පාඩම් කරන්න ඕනේ. අර වැඩට ගිහින් ආවට පස්සේ ඇත්තටම පාඩම් කරන්න හිතෙන්නේ නැහැ මහන්සි. ඉස්කෝලේ යන්න ඕනේ උදේ නැගිටලා ආයෙ හවස ඇවිල්ලා වැඩට යන්න ඕනේ. එහෙම ප්‍රශ්නේ තියෙන ඒ වුණාට ඉතින් මම කියන්නේ ඔයාලට පුළුවන් වෙලාවක ඔයාලා ඉස්කෝලේ උගන්වන දේ කොච්චර තේරුම් නැතුණත් ඔයාලා නෝට් එකක් දාගන්න. ඒක ඇවිල්ලා ඔයාලට තේරෙන විදිහට ඔයාලා බලලා ඒක රෙන්ෂූ කරන්න, පාඩම් කරන්න. අනිවාර්යයෙන්ම මෙහෙ වැඩ කරන්න නම් භාෂාව ඕනෙමයි. මම වැඩ කරන රෙස්ටොරන්ට් එකේ නම් ගොඩක් භාෂාව බලනවා. ඒ හින්දාවත් නෙමෙයි ඉතින් කොතනක ගියත් ඉතින් අපිට භාෂාව ඕනේ. අපි ඒක හදාගන්න දැනගන්න ඕනේ. අපිට ඇත්තටම එක්සෑම් එකක් ලඟ වෙලා මෙහෙ පාඩම් කරනවා කියලා ලංකාවේ කරා වගේ අපිට මෙහෙ කරන්න බෑ. මොකද හරි අමාරුයි. දැන් අපි N5 කරාට N5 level එක වගේ නෙමෙයි N4 N3 ටිකක් අමාරුයි. ඇත්තටම අපිටත් අමාරුයි ඒක. kanji තියෙනවා. kanji ගොඩක් අමාරුයි. වචනත් වෙනස්. වචන ගොඩක් පාඩම් කරන්න තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලා වැඩ කරනකොටත් ඉතින් ඔයාලා වෙලාවක් හදාගන්න. දැන් මෙහෙමනේ. දැන් ඔයාලා පැය 28 කරනකොට ඔයාලට නිවාඩු හම්බෙන දවස් තියෙනවා. මොකද ඔයාලට දවස් 7ම වැඩ නැහැ. දැන් එතකොට ඔයාලට ඒ පුළුවන් වෙලාවට ඔයාලා ඉතින් උවමනාවෙන් ඔයාලගේ වැඩ ටික කරගන්න නම් ඉතින් ඔයාලට මෙහෙ දෙයක් කරගන්න පුළුවන්. මම කියන්නේ අනිවාර්යයෙන්ම භාෂාව හදාගන්න. ඔයාලට මොන දේ තිබ්බත් වැඩක් නැහැ මෙහි භාෂාව නැත්තම්. ඔයාලට මොන ක්වොලිෆිකේෂන් තිබ්බත් වැඩක් නැහැ ජපානි භාෂාව කතා කරන්න බැරි නම්. ඒ හින්දා ගොඩක් වචන පාඩම් කරන්න, ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හොඳට ඉගෙන ගන්න, ඒවා පාඩම් කරන්න, kanji පාඩම් කරන්න. හැමදේම ඒකට වෙලාවක් තියාගන්න. ඔයාලට මෙහෙ ඇවිල්ලා මම ටාගට් එකක් තියාගන්න. මම මේක කරන්නේ. මට මේක කරලා මම හොඳ ජොබ් එකක් කරනවා මම ඉගෙනගෙන. ඔයාලා ස්ටුඩන්ට් එනවනම් ඒක අරමුණක් තියාගෙන ඒ අරමුණට වැඩ කරන්න. ඔයාලා අනාගතේ මම මෙහෙම කරලා මම මේ ජොබ් එක කරනවා කියලා හිතාගෙන ඉන්න එපා. ඔයාලා මම මේ ජොබ් එක කරනවා මම කොහොම හරි මේ ජොබ් එක කරලා මම හොඳ මගේ ජීවිතේ මම හදා ගන්නවා කියලා ඇවිල්ලා ඔයාලා මෙහෙ වැඩ කරන්න. ටාගට් එකක් තියාගෙන වැඩ කරනකොට ඔයාලට දෙයක් කරගන්න පුළුවන්. මම කියන්නේ අනිවාර්යයෙන්ම වචන පාඩම් කරන්න භාෂාව හදා ගන්න. එයා දැන් ජොබ් සෙට් කරනවද? ඈ? බයිතෝ සෙට් කරනවා. විදුර. ළමයි උදව්වක් කරන්න බෑ මෙහි ආවහම. ජපානේ ඔල්වල ඉන්නේ. අනේ මේ රෙබේකාට සෞකර්යය දෙන්න. මේ ඇවිදින වීඩියෝ එක ඉවර වෙන්නේ නැද්ද? ඔව්. මම මේ යනවා වැඩ යන හවස shift එකට. විදුන්නේ. මං ඉන්නවා සර්. නෑ මට අල්ලගන්නත් බැරි නම් මං ඔයාව අල්ලගන්නකො විදු ඉන්නකො. සර් මාත් යනවා වලියක් යන්න කලින්. බේත් බර්නක් දෙන්න තියෙනවා. කෝල් එකක් ගන්න වෙලාව. මේ අයියා මට ගහන්න ඉන්නක. බුද්ධිසගේ එතෙන්ද බලන්නකො. සර් බුද්ධිස්ට පොඩ්ඩක් කතා කරන්න දුන්නා නම් හරි බුද්ධිස්ට ගොඩක් දේවල් තියෙනවා. ඉතිරිසයි තනුජයි අන්තිමට මොනවාද කියන්න තියෙනවද? බුද්ධිස කවුද කිව්වේ නැත්තේ? ජපාන ලස්සන පුංචි වලට. සර් බුද්ධිජ තමයි ආපු දාට ඉඳලා ජීවිතේ විඳින්නේ. යන්න ඕන දේවල් බුදීෂයි තනුජයි. හොඳටම සෙම ගෙනාවු බෙහෙත් ආගෙන අල්ලන්නේ එතන යනවා තවදිනාසින් මේ ඊළඟ සූම් එකකදී මං වෙනස් වෙලා ඉඳී ගොඩක් එන්න ඇත්තටම අරක් උනම් ගණන් අඩුයි ගොඩක් මේ රුපියල් 800ක් තියෙනවා බලයින් ඉන්න එපා මුන් ඊයේ දිවස මොනවා කරන්නත් භාෂාව හදාගන්න මොකද මේ ලෝසන් එකට ගිහිල්ලා හරි කතා කරලා මේ අරක් කොටියක් ගන්න හරි නියම් පුළුවන් වෙන අරක් ගන්න හරි භාෂාව ඕනේ මාරු ඇඩ්වයිස් බං මේ ඇත්තටම මේ විහිළු නෙමෙයි අවසානට කියන්න තියෙන්නේ මේ භාෂාව ඔරියන් එකෙන් හදාගන්න ඔරියන් එකෙන් භාෂාව හදනවා නියමෙටම ඔය අපි අකිකෝ සෙන්සි සිංහලෙන් කතා කරනවා වගේ මේ මෙහෙ නෑ මේ සිංහල නෑ මෙහෙ නෑ නෑ කිය හිටියොත් තේරෙන්නේ නෑ අපිටත් කියනවා මේ නෑ නෑ සෙන්සි එක නෙමෙයි කියලා පුරුද්දට ඒක තේරෙන්නේ නෑනේ මේ භාෂාව නැත්නම් කරන්න අමාරුයි කියන්නේ මේ අමාරු කියන්නේ බෑ ජීවත් වෙන්න අපිට මේ ලක්ෂණ අයලා අනිමේෂයලා මාර සපෝට් එකක් දෙන්නේ මේ අපිට මේ ආපු දවසින් අපි යන හොයලා බලනවා නියමෙටම
අවුලක් නෑ. ඉතින් ජපන් එන්න හිතන් ඉන්නවා නම් සියරම කියන්නේ මේ එක අරමුණක එන්න ඔක්කොම කරන්න බෑ. අනිත් එක තමයි ලෝන් දාලා එන කට්ටිය මේ සල්ලි හොයන්න බලන් එන්න එපා. ඉගෙන ගන්න බලන් එන්න අන්තිමේට මේ කරගන්න බැරුව යනවා. ලෝ කියන්නේ ජපන් එනවා නම් ඉගෙන ගන්න බලන් එනවා නම් සල්ලි හොයන පැත්ත ගැන ලොකුවට ඔළුවේ අදහසක් දාගෙන එන්න එපා. මොකද අවුරුදු 4 ඉවරලා සූෂෝකුවක් යවුවට පස්සේ තමයි සල්ලි හොයන පැත්තක් ගැන හිතන්න එන්නේ. ඒක ආවට පස්සේ තමයි තේරෙන්නේ. ඒකින්ද මේ ඇවිල්ලා මේ බයිතෝ එකක් කරගෙන තමන්ගේ වියදම හොයාගෙන ගකුහි ගෙවලා ඒ ටික කරන්න ඔළුවේ හදාගෙන එන්න නැතුව මෙහි ඇවිල්ලා මේ පැය 28ට වැඩිය මේ ජොබ් දෙකක් තුනක් ගහනවා ඈන් කෑෂ් කරනවා කියලා ලොකුවට ඔළුවේ දාගෙන එන්න එපා. ඒවා මේ නිකන් හීන විතරයි. සෙම තියෙන කට්ටිය බෙහෙත් අරන් එන්න. මේ ඔව් හීනෙන් කියවනේ ඒවා නතර කරගෙන මේ සෙමට අරන් එන සෙම තියෙන කට්ටිය සෙම අරන් එන කට්ටිය මේ මේව අරන් එන්න මොනවද ඒ නෑ බං සෙමට මේ බේත් තියෙනවා බං හොඳ ඒවා මං ලක්ෂාන්සයෙන් පය ගිය කීයටද බෙහෙත් පෙත්ත බිව්වේ? මම උදෙත් බිව්වා. බුද්ධිෂට පොඩ්ඩක් කතා කරන්න දුන්නා. බුද්ධිෂ බලන් ඉන්න කතා කරන්න සර්. සර් බුද්ධිෂට අවස්ථාවක් දෙන්නද? ඌ ජීවිතේ විඳිනවා ඇමති. හිතන තරම් සුන්දර නෑ සිනිදි පෙට්ටියක් ඇතුළේ ඉන්නේ. හරි එහෙනම් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මේ කවට ඔයගොල්ලන්ගේ කවරේ වෙනකල් හරියටම ප්‍රශ්න නැද්ද? තව ප්‍රශ්න නැද්ද? අරිගතෝ. ගන්නන්න තියෙන අය ළමයි. තව ප්‍රශ්න නැද්ද? තව ප්‍රශ්න ඕනේ බං. ප්‍රශ්න අහන්න. උඩ තියෙන ප්‍රශ්න ඒතොර මාතිද බලන්න. තව ප්‍රශ්න අහන්නේ. සර් මොනවද කියන්න? බයින්ඩෝ එකපාර. අවසාන වශයෙන් මගේ ලයිෆ් එක ගැන හිට කියන්නේ. මං උදේ 7ට තමයි නැගිටින්නේ. හරිද? 9ට තාවත් ඇවිදිනවනේ අකෝ. 9ට ගක්කෝ පටන් 12 මාට ගක්කෝ එක ඉවර වෙනවා. 12 මාට ගක්කෝ ඉවරුනාන් පස්සේ ඒකට තමයි මම වැඩ පටන් ගන්නේ. මම වැඩ කරන්නේ නිකු කයිසය එක. අපේ කයිසය එකේ මස් වලින් එක එක ප්‍රොඩක්ට් හදනවා. ඒ කියන්නේ සුකියා ප්‍රොඩක්ට් එක. හදලා මේ යවනවා මේ ශාඛා වලට. මට දෙකට වැඩ පටන් ගත්තාම වැඩි ඉවර වෙන්නේ 7ට. 7ට ඉවරුනාන් පස්සේ ට්‍රේන් එකේ හපෝ ගෙදරින් යනවා පැය එකමාරක්. ගෙදරෙද්දී පැය 8මාරයි. ඒ කියන්නේ පැය 12ක්ම මම ඉන්නේ ගෙදරින් එළියේ. 8:00ට ගෙදර ආවම පස්සේ කාලා කරලා මේවා කරලා ඔක්කොම ඒවා වෙද්දී 10 විතර වෙනවා. ඊට පස්සේ මම පාඩම් කරන්න මම විනාඩි 40ක් හදාගෙන තියෙනවා මම. ඒ කියන්නේ කාලසටහනක් විතර තමයි මම වැඩ කරන්නේ. ඊට පස්සේ මම සාමාන්‍ය නිදාගද්දී රෑ 12 විතර වෙනවා. 10ට තමයි ඔක්කොම වැඩ ඉවර වෙන්නේ. ඉතින් ඉඳන් විනාඩි 40ක් විතර පාඩම් කරලා 12ට නිදා ගන්නවා. ආයෙ උදේ 7ට ඇහැරෙනවා. මම සාමාන්‍යයෙන් පැය 6ක් 7ක් නිදා ගන්නවා. මම කයිසයගේ වැඩ හැටියට. වැඩ ටිකක් අමාරුයි. ඒ වුණාට ලැන්ග්වේජ් එක පුළුවන් වුණාම මේ අවුලක් නැහැ. මොකද එයාලා කියන දේ තේරෙනවා. අපිට උත්තරයක් දී ගන්න තේරෙනවා. ඒ හින්දා එයාලත් ඒ ගැන සැටිස්. ඒ හින්දා පුළුවන් තරම් ලැන්ග්වේජ් එක හදාගෙන එන්න කියලා තමයි ආයෙත් මම කියන්නේ. ලක්ෂයකට පන්ති බලන්න. ඕක බොරු කියන්නේ ඕක 10ට විතර පත බෑනවා. නැත්නම් අයියා මේ 11ටත් මේ විතරස මේ පැත්තෙන් කර කියලා ආයෙ ගෙදර යනවා මූ නිදිය ගන්න කියලා. ආයෙ උදේට එන්නම් කියනවා. බොරුවක් උදේ වැඩේ මෙහෙට ඉන්න යන්නේ. ඒවලු බලව කන්නට වැඩි කරගන්නවා කියලා මම හදන්නේ. අනිවාර්යයෙන්. අරිගතෝ ඒකනම් හදවතට වැදුනා. එකෙන් ගත්තේ. බොස් මේ අල්පෙක් කරන්නේ. බොස් අල්ප මේක දැක්කනේ. ජපන් ආපුන්නේ සෙකන්ඩ් එකේ ග්ලූ කරලා මට සෙන්ටයි කියලා ගන්න. ඒ අලුත් මේක. ඒ අලුත් මේක 500 ලක්ෂන්දස්. තව තියෙනවා ආයි කෝල් එකක් ගත්තම පෙන්නන්නම්කෝ. මම පෙන්නන්නද? හරි බොහොම ස්තුතියි ඔයගොල්ලෝ අරිගතෝ ගොසයිමාස්. arigatou gozaimasu